ක්ලාස් ෆී එක 2300යි කලින් කරගෙන ආවේ. මේ මාසේ අය කිරීමේ 1700ක් විතරයි. මොකද ඔයා ගැන හිතලමයි පුතේ. හරි. සුබ දවසක් ළමයි. පුතේ පොඩි වීඩියෝ එකක් ගන්න අවශ්‍ය වෙලා තිබ්බා. අප්‍රේල් මාසයේ වැඩපිළිවෙල සහ අප්‍රේල් මාසයේ ක්ලාස් ෆී එක සම්බන්ධයෙන් පොඩි දැනුවත් කිරීම කිහිපයක් කරන්න. හරිද? එතකොට පුතේ පන්තිය ඔයාලගේ 2025 ක්ලාස් එක කරගෙන ගියේ ගෲප් දෙකකට. හරිද? එතකොට මුලින් සිට ආරම්භ වූ පන්තිය ගෲප් දෙකකට තමයි අපි කරගෙන ගියේ. එතකොට පුතේ පළවෙනි ගෲප් එකේ මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හා හතරවෙනි පාඩම් ටික සාකච්ඡා කරලා ඉවරයි. එතකොට ගෲප් 2 එකේ පළවෙනි හා දෙවෙනි පාඩම් ටික සාකච්ඡා කරලා ඉවරයි. පුතා අහගන්න හොඳින්. එතකොට ගෲප් නම්බර් 1 එකේ හෝ වේවා ගෲප් නම්බර් 2 එකේ හෝ වේවා ඔයාලගේ පුතේ 5 වෙනි පාඩම් සහ 6 වෙනි පාඩම් අපි කරගෙන යනවා. 5 වෙනි පාඩම සිකුරාදා රාත්‍රී 9 සිට 12 දක්වා. එතකොට 6 වෙනි පාඩම ඒ කියන්නේ සාර්වාර්ථික සමතුලිත පාඩම සෙනසුරාදා රාත්‍රී 9 ඉඳන් 12 වෙනකල් කරගෙන යනවා. හරිද? එතකොට අර ගෲප් නම්බර් 2 එකේ අයට 3-4 පාඩම් ටික කරුණේ නෑනේ. 3-4 පාඩම් වලට පුතේ සෙනසුරාදා හවස 6:30 සිට 9 දක්වා අපි ක්ලාස් එක දාගෙන තියෙනවා. එතකොට පුතේ හොඳින් මතක තියාගන්න මේ 3 වෙනි හා 4 වෙනි පාඩම් කරන දවස ගත්තොත් සෙනසුරාදා හවස 6:30 ඉඳන් 9 වෙනකල්නේ. පුතේ මේ ටයිම් එක බොහෝ දුරට මේ වෙලාවට අමතරව දවල් වෙලාවත් වැටෙන්න ඉඩ තියෙනවා. හරිද? එතකොට ඊට අමතරව පුතේ අපි දන්නවා අපි සෑම පාඩමක අවුරුදු 10ක පේපර් සාකච්ඡාවක් කරනවා කියලා. එතකොට පුතේ ඉරිදා හවස 6:30 සිට 9 දක්වා අපි අවුරුදු 10ක පේපර් සාකච්ඡාව කරනවා. එතකොට මේ වෙනකොට පළවෙනි පාඩමට අදාළව අවුරුදු 11ක MCQ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අවසන්. දැන් අපිට තියෙන්නේ රචනා ටික ලියන්න. හරිද? එතකොට මේ සතියම පටන් ගන්නවා අපි දෙවැනි පාඩමේ MCQ ටික සාකච්ඡාවත්. හරිද? රයිට්. එතකොට ওই විදිහට තමයි අප්‍රේල් මාසයේ වැඩපිළිවෙල වෙන්නේ. මෙතනින් පස්සේ දිගටම බොහෝ දුරට පුතේ ගෲප් නම්බර් 1 ගෲප් නම්බර් 2 කියලා මේ දෙකම එකට කම්බයින් වෙලා යනවා. සිකුරාදා සහ සෙනසුරාදා මේ ටයිම් එක දිගටම. හරිද? ඊට අමතරව කියන විශේෂ කාරණාවක් තියෙනවා පුතේ අප්‍රේල් මාසයේ ක්ලාස් ෆී එක සම්බන්ධයෙන්. අප්‍රේල් මාසයේ පුතේ දන්නවනේ ඉතින් ගෙදරවල වල වියදම් සැරයිනේ. ඔයාලගේ ගෙවල් වලත් ඉතින් වියදම් සැරයි. මම දන්නවා ඒක. අපිටත් එහෙමයි. ඒ වුණාට පොඩ්ඩක් ළමයිගේ පැත්තෙන් හිතලා ඉවර වෙලා පුතේ අප්‍රේල් මාසයේ අපි ක්ලාස් ෆී එක 1700ක් විදිහට තීරණය කරලා තියෙනවා ළමයි. මොකද මීට වඩා අඩුවෙන් කරන්න බෑ. මොකද හේතුව ඔයාලට අප්‍රේල් මාසයේ පුතේ 5-6 පාඩම් වලට අමතරව ගෲප් නම්බර් 2 එකයට 3-4 පාඩම් වල ටියුට් මම එවල තියෙනවා. ඊට අමතරව පේපර් එකක් එවනවා මේ මාසේ. ඒක නිසා පුතේ යම් සැලකිය යුතු වියදමක් මට දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඉතින් මට මේ ගානවත් අවම වශයෙන් ණය කරන්න වෙනවා. ළමයි ගැන හිතලා. හරිද? එතකොට අපි ක්ලාස් ෆී එක 2300යි කලින් කරගෙන ආවේ. මේ මාසේ අය කිරීමේ 1700ක් විතරයි. මොකද ඔයා ගැන හිතලමයි පුතේ. හරි. ওই ටික තමයි ඉතින් දැනුවත් කිරීමක් විදියට කරගෙන යන්න තියෙන්නේ. විභාගයටත් පුතේ සීමිත කාල සීමාවක් තියෙන්නේ. මාස 6ක් වගේ අඩු කාල සීමාවක් තියෙන්නේ. ඒක නිසා අවුරුදු කියලා ඉවර වෙලා ලොකු කාලයක් නාස්ති කරන්න එපා පුතේ. හොඳින් වැඩ ටික කරගෙන යන්න. මේ ලැබෙන නිවාඩුව හොඳින් ගත කරන්න. හොඳට ඵලදායී විදිහට වැඩක් කරගන්න. එහෙම වුණොත් හරිද? එහෙනම් හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ඉවර වෙලා දැනුවත් කිරීම මෙච්චරයි. පොඩි හරි ගැටලුවක් තිබ්බොත් පුතේ මගේ නම්බර එකට මැසේජ් එකක් දාන්න 070යි 588යි 738යි 9 කියන නම්බර එකට මට මැසේජ් එකක් දාන්න. සියලු දැනුවත් කිරීම සම්බන්ධයෙන්. හරි එහෙනම් හැමෝටම සුබ වේවා.